ගරු අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමනි, අයවැය දෙස බැලුවාම යෝජනා ගොඩක් තිබුණා. ඇත්තටම ගොඩක් සතුටුයි. සමහර තැන් අගය කරනවා. ඒ අගය කිරීමත් සමග හදවතට ගොඩක් දුක දැනුණා. විදේශගත වුණු අපේ සහෝදර සහෝදරියන් වෙනුවෙන් දිවා රෑ විඳිනවා. නින්දක් නැහැ, හරි කෑමක් නැහැ, බැනුම් අහගෙන ගුටි කහගෙන විනිමය අනුපාතයේ ලංකාවට වන ආදරණීය සහෝදර සහෝදරියන් විදේශගත වුණු ඒ වෙනුවෙන් කිසිම සහනයක් ලබා දීලා නැහැ. ඔබව විශ්වාස කරා අපේ මිනිස්සු. මම කලින් කිව්ව ඔබේ යෝජනා ගොඩක් අපි අගය කරනවා. නමුත් පුංචි සාධාරණයක්වත් විදේශගත වුණු අපේ සහෝදර සහෝදරියන්ට ඔබතුමාගේ අයවැය කතා කරපු වීඩියෝ සමහර තැන්වල මම දැක්කා විදේශගත වුණු අපේ සහෝදර සහෝදරයන් ඉල්ලන්නේ විශ්‍රාම වැටුප. 90%ක්ම මම දැක්කා ඒ වීඩියෝ යටින් ලියනවා අනේ ජනාධිපතිතුමනි අපිට විශ්‍රාම වැටුප ලබා දෙන්න කියලා. මේ අත්පයවල වේදනාව, මේ වැඩ කරන විදිහ, මේ දේවල් හරියට දැක්කනම් අනිවාර්යෙන්ම මේ විදේශගත අයට සාධාරණයක් ඉටු වෙනවා. හැබැයි නොදැක්ක නෙවෙයි. හැම තැනින්ම දකිනවා, පේනවා, වෙන අසාධාරණකම් දකිනවා. ඒත් අපේ රට විරුවන් වෙනුවෙන් කිසිම දෙයක් සඳහන් කරලා තිබෙන්නේ නැහැ. දරුවන්ට මව් සෙනෙහස දෙන්න බැරුව, පිය සෙනෙහස දෙන්න බැරුව, දරුවන් හුරතල් කරන්න බැරුව, හදවත තද කරගෙන රට වල් වලට ඇවිල්ලා දෙමව්පියෝ දුක් විඳිනවා. හැබැයි ඒ දුක తాවකාලික නැහැ. හැමදාමත් අවුරුදු 20න් ආවනම් රට අවුරුදු 60-65 වෙනකම්ම රට ජීවිතේ වෙලිලා ඉන්නවා. තමන්ගේ පවුල වෙනුවෙන්, රට වෙනුවෙන්, රටට විනිමය අනුපාතය ගෙන එන්නට. ඉතින් කවදාවත් නිදහසක් ලැබුණේ නැහැ. සාධාරණයක් ඉටුනේ නැහැ රට විරුවට. මේ රටේ අවුරුදු 65 අම්මලා තාත්තලා තාම දුක් විඳිනවා මේ මැද පෙරදිග රටවල් වල විශ්‍රාම වැටුපක් නැතුව. විශ්‍රාම වැටුපක් තිබ්බනම් ඒගොල්ලෝ අවුරුදු 50න් 55න් ලංකාවේ නවතිනවා ජනාධිපතිතුමනි. ඒගොල්ලෝ දැන් වයසට ගිහිල්ලා. ඒගොල්ලන්ටත් නිදහස ඕනේ, විවේකය ඕනේ. හැබැයි ඒගොල්ලෝ වැඩ කරන්නේ බෝනස් එකක්වත් නැතිව. හරියට දුක් විඳිනවා. ඉතින් අපේ මිනිස්සු, අපේ රටේ රටවිරුවෝ ගොඩක් පව්. ඉතින් ඒගොල්ලන්ට ප්‍රධාන වශයෙන්ම සාධාරණයක් ඉටු විය යුතුයි මං හිතන්නේ. අතපය වේදනාව බැනුම් අහගෙන ලෙඩ වෙලා රාජකාරි කරලා අන්තිමට හම්බෙන්නේ සොච්චමක්, පුංචි මුදලක්. ඒකත් පවුල ජීවත් කරන්න හරිම අමාරුයි. ඉතින් එයාලටත් විවේකයක් ඕනේ. මම හිතන්නේ හැමදේම රටවිරුව ඉල්ලන්නේ. අපේ රටවිරුව කියන්නේ හාල් ටිකක් දුන්නත්, මුදල් දුන්නත් රජයෙන් ඒව නැති බැරි අයට බෙදලා දෙන්න කියලා. එහෙම තමයි අපේ මිනිස්සු කියන්නේ. ඒත් මම කියන්නේ හැමෝම විශ්‍රාම ඉල්ලනවා. ඒ වගේම සාධාරණයක් රටවිරුවන්ට ඉටු විය යුතුයි. ඒ පැත්තෙන් විතරක් නෙවෙයි, ඒජන්සිය පැත්තෙන් ඒ විතරක් නෙවෙයි, මේ පැත්තේ වෙන අසාධාරණකම් මැද පෙරදිග අපේ අයට ඒ ගැනත් අනිවාර්යෙන්ම මේ කතා කළ යුතුයි මම හිතන්නේ. ඇත්තටම රටවිරුව ගොඩක් සහාය දුන්නා ඔබව ජනාධිපති කරන්න. ඉතින් කළගුණ සැලකිය යුතුයි. හැබැයි පාටපක්ෂයක් නැතුව මම මේ කියන්නේ හැම කෙනෙක්ම අපිට කරේ අසාධාරණකම්. ඉතින් මේ දුක් විඳින රටවිරුවා වෙනුවෙන් සහනයක් ලබා දෙන්න, සාධාරණයක් ලබා දෙන්න. හැබැයි මුදල් දෙන්නවත්, හාල් පොල් සීනිවත් නෙවෙයි ඉල්ලන්නේ. මේ අවුරුදු 50ට වැඩි අයට විශ්‍රාම ගන්න වැඩපිළිවෙලක් කරලා දෙන්න. අඩු ගානේ බෝනස් එකවත් ලබා දෙන්න. ඒව නැතත් විශ්‍රාම අරගෙන නිදහසේ අවසන් කාලේ හරි දරුමුණුබුරෝ එක්ක ජීවත් වෙන්න අවස්ථාව ලබා දෙන්න. ඒ වගේම ඉඩ කඩන්න නැති, ගෙවල් දොරවල් නැති ගොඩාක් අය ඉන්නවා මේ පිටරට ණය වෙලා ඇවිල්ලා. ගියදොරක් හදාගන්න බෑ. කලාකරුවන්ට දුන්නා නම්, මාධ්‍ය වැඩ කරන අයට දුන්නා නම් ඇයි රටවිරුවන්ට ඒ වෙනුම් යුතුයකම් ඉටු කරන්න බැරි වුණේ ඔබතුමාට? අවසානයේදී කියන්න කැමති රටවිරුව අපිත් ආසයි නිදහසේ ඉන්න. අපිත් ආසයි අපේ මිනිස්සු සමග සතුටින් hina වෙන්න, එක වේලක් හරි කාලා සතුටින් ඉන්න. ඉතින් ජීවිතයේ අවසන් කාලේ හරි ඒ සතුට විඳින්න අපිට අවස්ථාව ලබා දෙන්න කියලා ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා.
මේ රට විරුවගේ දුක, මේ ශරීරයේ වේදනාව ඇත්තටම මේ අතපය වලට කතා කරන්න පුළුවන් නම් හඬ නගලා කියයි ඒ වේදනාව, ඒ දුක. ඉතින් කවදාවත් අමතක කරන්න එපා රටට විනිමය අනුපාතය ගෙනන මේ මැද පෙරදිග සේවය කරන අපේ සහෝදර සහෝදරියන්. ඇත්තටම අපේ මැද පෙරදිග සහෝදර සහෝදරයන් ඔබතුමාට ගොඩක් ආදරේ. ඔබ ගැන බලාපොරොත්තු තියාගෙන තමා ගොඩක් දෙනෙක් ඡන්දය පවා දෙන්න ලංකාවට පැමිණියේ. ඉතින් ජනාධිපතිතුමනි කවදාවත් රටට විනිමය අනුපාතය ගෙනන මේ දුක් විඳින ඔබතුමා ජනාධිපති කරන්න ගොඩක් උදව් කරපු අපේ ආදරණීය මැද පෙරදිග සොයුරු සොරයන් කවදාවත් අමතක කරන්න එපා. ඒගොල්ලන්ට සාධාරණ ඉටු කරන්න, ඒගොල්ලන්ට සාධාරණයක් කරන්න ඔබතුමා ඉදිරියට එයි කියලා මැද පෙරදිග සේවය කරන අපි හැමෝම බලාපොරොත්තුෙන් ඉන්නවා.